ඇත්තටම ඔයාලා හිතාගෙන ඉන්නේ A levels combined maths physics කියන සබ්ජෙක්ට් අම්මට සි මාර අමාරුයි පට්ට අමාරුයි කියන සබ්ජෙක්ට් දෙකක් සමහරව හිතාගෙන ඉන්නවා දවස පටන් ගන්න අම්මට සි අද නම් මම පැය 15 කරනවා පැය 15 කරලා කොහොම හරි සබ්ජෙක්ට් මේ සිලබස් එක ඉවර කරගන්නවා ඒ වුණාට දවසේ අර කරපු වැඩ වලින් 100ට බින්දුවේශම ගන්නවත් හරියට ඔලුවට යනවා කියන එක මම ඒ හිර වෙලා හිටපු තැනින් කොට එන්නේ මම මේ ක්‍රම ටික පාවිච්චි කරා ඒ ක්‍රම පාවිච්චි කරපු ක්‍රම වලින් තුනක් ඔයාලට මම අද කියලා දෙන්නම් ඒ වගේම ආයිබෝන් අංගල මල්ලි හැමෝටම ඇත්තටම ඔයාලා හිතාගෙන ඉන්නේ A levels combined maths physics කියන සබ්ජෙක්ට් අම්මට සි මාර අමාරුයි පට්ට අමාරුයි කියන සබ්ජෙක්ට් දෙකක් නම් ඒක ඇත්තටම ඔයාලා හිතේ මාවත බොරු දෙයක්. ඒ දේ ඔයාලා ඔළුවේ තියාගෙන නිකන් ඒ දේට බය වෙලා ලේසියෙන් කරගන්න දෙන සබ්ජෙක්ට් එක අමාරුයි දාගන්න වැඩක් තමයි ඒක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද A level maths physics NIT කියන සබ්ජෙක්ට් තුන ෂෝට් නෝට්ස් ගන්න කොහොමද? කෙටි ක්‍රම මොනවද? මතක තියාගන්න විදි සහ පේපර්ස් වලට හරියටම මේක තමයි වෙන්න ඕනේ කියලා. ඉතින් පේපර්ස් වල ටාගට්ස් එන්න ඕනේ දැන් පොයින්ට් ටික ඒ ඔක්කොම ටික මම මේ වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඔයාලා වගේම අවුරුදු ගානකට කලින් A levels කරලා ඔයාලා වගේම ලොකු පීඩනයකින් කොහොමද කරගන්නේ කියලා දන්නේ නැතුව ඒ කියන්නේ මේවා මෙහෙම කරොත් කොහොමද ලකුණු වෙන්නේ කොහොමද ලකුණු ගන්න කොහොමද සහ මේක ලියාගන්නේ කොහොමද කියන දේ දන්නේ නැතුව හිර වෙලා හිටපු කෙනෙක්. හැබැයි මම එතනින් ගොඩ එන්න පොඩි ස්ට්‍රැටජිස් ටික කියන්නේ පොඩි ක්‍රම ටිකක් ඔයාලා පාවිච්චි කරා. කියන්නේ සමහර දැන් තිබුණා ෆිසික්ස් වල එහෙම මම මේ ෆිසික්ස් වල ඒ පාඩම හිතන දැනගත්තට ඒක යොදන හැටි මම දන්නේ නැහැ. IT වල ප්‍රෝග්‍රෑමින් මේ පාඩම ඉගෙන ගත්තට මේ කෝඩ් එකේ මෙතන මේකෙන් වෙන්නේ මේක කියලා ඒක යොදන හැටි මම දන්නේ නැහැ. ඒ හිර වෙලා හිටපු තැනින් ගොඩ එන්න පොඩි ක්‍රම ටිකක් පාවිච්චි කරා. ඒ ක්‍රම හින්දා ඒ මම ඒ සබ්ජෙක්ට්ස් වලට තිබුණ බය සහ පීඩනේ ඒ වගේ දේවල් නැති කරගෙන අද වෙද්දි මම ආසම ෆීල්ඩ් එකේ IT ෆීල්ඩ් එකේ මේ IT ඩිග්‍රී එකක් කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒකත් මොරටු යුනිවර්සිටි එකේ IT ෆීල්ඩ් එකට තියෙන ඩිමාන්ඩ් වැඩිම යුනිවර්සිටි එකක් විදිහට මම කියන්න පුළුවන්. ඒක IT ඩිග්‍රී කරන්න ඕන chance එක හම්බුණා. ඒ විදිහට මම ඒකත් පියවර වලින් හරියට කරගෙන ආපු නිසා අවස්ථාව මම මේ ගමන යනකොට මම පාවිච්චි කරපු ක්‍රම වලින් තුනක් ඔයාලට මම අද කියලා දෙන්නම්. ඒ වගේම පළවෙනි එක තමයි ඔයාලා සබ්ජෙක්ට් එකට බය වෙන්න එපා. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ තියෙනවා රටාවක්. ඒ රටාව මොකක්ද කියලා ස්ටඩි කරලා ඒ රටාවට අනුව අපි ඉගෙන ගන්න ඕනේ. මොකද අපි A levels කරනකොට A level ඒ සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් ටික ඉගෙන ගන්න නැතුව බාහිර දේවල් ඉගෙන ගත්තා කියලා කිසිම පළක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අදාළ පේපර් එකේ අහන කොටස් ටික අපි දැනගන්නට ඕනේ. දැන් අපි physics combined maths IT කියන සබ්ජෙක්ට් තුන ගත්තොත් ඒ වගේ පාස් පේපර්ස් ස්ටඩි කරනකොට අපිට අහු වෙනවා සමහර දැන් තියෙනවා අම්මට සරි මේක ගිය අවුරුද්දෙත් තිබුණා නේද කියලා. ඒත් මම දැනගෙන දැන් තියෙන කියන්නේ ගිය අවුරුද්දෙත් මේක අහපු දැන් තියෙනවා. ඊට පස්සේ ඒක දිගටම කරගෙන යනකොට ඒ වගේ තැන් දෙක තුනක අහු වෙන දැන් තියෙනවා. ඒ වගේ තැන් වල අපි මේ පැටර්න් එක අඳුර ගන්න ඕනේ. පේපර් එකේ ප්‍රශ්න අහන පැටර්න් එක අපි අඳුරගෙන ඒ පැටර්න් එකට අනුව අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම කරගෙන දිගටම මේ පැටර්න් එකට අනුව ඉගෙන ගත්තොත් හරියටම වැඩේ ඊසි කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි ස්මාර්ට් ස්ටඩි. කියන්නේ ටයිම් මැනේජ්මන්ට් කියන එක. දැන් සමහරව හිතාගෙන ඉන්නවා දවස පටන් ගන්න අම්මට සරි අද නම් මම මොකද පැය 15 කරනවා. පැය 15 කරලා කොහොම හරි සබ්ජෙක්ට් මේ සිලබස් එක ඉවර කරගන්නවා ඉක්මනට කියලා පැය 15ක් ඒකට කාගෙන කරන්නම් කියලා හිතාගෙන වැඩ පටන් ගන්නවා. එහෙම කරපුවාම මොකද වෙන්නේ? දවස් 15 ඉඳී ඉතින් පොතේ පරිම කට්ට කාගෙන ඉඳී පොතේ. ඒ වුණාට දවසේ අර කරපු වැඩ වලින් 100ට බින්දුවේශම ගන්නවත් හරියට ඔලුවට යනවා කියන එක ලොයිත් කියන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් A levels කරන ළමයෙකුගේ බ්‍රේන් එකට පරිම පැය 4-5ක්. ඒ කියන්නේ පැය 4-5 හොඳම ફોකස් එකෙන් කරොත් හොඳටම ඇති පැය 4-5ක්. ඒ පැය 4-5 හරියට ફોකස් එක තියලා ෂෝට් නෝට්ස් ගන්නවා නම් ඒවා අදලා ඒ විදිහට කරගෙන ගණන් හදනවා පේපර්ස් කරනවා නම් එහෙම කරගෙන යන්න. ඒ විදිහට අමතක නොවන විදිහට වැඩේ කරගෙන යන්න. පැය 4-5 දුන්නත් ඒක හරියම ફોකස් එකෙන් කරගෙන යන එක තමයි හරියටම වැඩි කරන්න ඉන්නේ වාසිය. තුන්වෙනි එක තමයි ඔයාලගේ මොටිවේෂන් එක. මොටිවේෂන් එක A levels පටන් ගත්ත දවස් නම් ඉවර වෙන දවස් වෙනකම් තියාගෙන ඉන්න එක තමයි මේක වැදගත්ම පොයින්ට් එක. එහෙම මම කියන හේතුව තමයි සමහර ළමයි ඉන්නවා A levels වල මුල් කාලේ. අපිට වැඩ කරනවා අතර කාගෙන වැඩ කරනවා අපිට සිරි වෙනගෙන හැබැයි අන්තිම වෙන්න යාලේ මොටිවේෂන් එක මොකද? මොටිවේෂන් එක නැති වෙලා යනවා. එහෙම බෑ. අනිවාර්යෙන් මේකේ ඔයාලගේ මොටිවේෂන් එක තියෙනවා. ඒ කියන්නේ A level කියන්නේ මාස කිහිපයක එක්සෑම් එකක් නෙමෙයිනේ අපිට. A level කියන්නේ අවුරුදු දෙකක විතර මේ ලොකු ටාගට් එකක් අපිට. ඒක ඇචීව් කරගන්න නම් මොටිවේෂන් එක තියෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සමහර ටෙස්ට් වලදී අපි ලකුණු අඩු වෙන්න තැන් ඉන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී මේ කොයි වෙලාවවත් ඔයාගේ ඩිමාන්ඩ් එක අඩු කරගන්න එපා. ඒ කියන්නේ ආයෙ ලකුණු අඩුයි අපිට මට බෑ නේද කියලා හිතලා එහෙම කරගන්න ජීවිතේට එපා. ඒ වගේ තැන්වලදී ඔයා හිතන්න ඕනේ මම කොහොම හරි ඊළඟ පේපර් එකේ මේකට වැඩි ලකුණක් හරි ගන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරපුවාම ආයෙ පෙරදුණු තැන් ඉගෙනගෙන
මොටිවේෂන් එක අඩු කරගන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. ඉතින් ඕක තමයි ඔයාලට කියන්න තියෙන මගේ මේන් ස්ට්‍රැටජිස් තුන. ඔය තුනට අනුව හරියට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මේක කොට දා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ channel එක පටන් ගත්ත වෙලාවට මට නිකන් ඉල ගහන්න කතා කරන්නේ නෙමෙයි. මම A levels කරනකොට පාවිච්චි කරපු ස්ට්‍රැටජිස් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඒව සමහර ළමයි ඉන්නවා අනේ මම මොකද කරන්න කියලා දන්නේ නැති ළමයි. ඒ කියන්නේ මම මෙතනින් පටන් ගන්නද කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව යන ළමයි ඉන්නවා. මොකද මටත් ඒක මුහුණ දෙන්න වුණා. මොකද මට A levels කරනකොට අනම්මන ප්‍රශ්න සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒක නිසා මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට යමක් ඉගෙන ගන්න. සහ මම A levels කරනකොට පාවිච්චි කරපු ස්ට්‍රැටජිස් මොනවද? ඒ වගේම මොනවද මම පාවිච්චි කරපු කෙටි ක්‍රම? මම කොහොමද පේපර්ස් වලට ලිව්වේ? ඒවා කොහොමද හරි පේපර්ස් මොනවද? ඒ වගේ දේවල් ඔයාලට කියලා දෙන්න තමයි මම මේ channel එක කරන්නේ. ඉතින් මම මේ channel එකේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලගේ A level physics ගත්තොත් එහෙනම් physics වල තියෙන පාඩම් ටිකේ සූත්‍ර යෙදෙන තැන් සහ ඒවයි කෙටි ක්‍රම පාස් පේපර්ස් වල කොහොමද මේවා ලියන්නේ, උත්තර ලියන්නේ කොහොමද? සහ MCQ ඩිස්කෂන් වගේ දේවල් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට කම්බයින් මැත්ස් වලත් එහෙම තමයි මේ සමහර ගණන් තියෙනවා තමයි සමහර ළමයිට හරිම කොම්ප්ලිකේටඩ්. ඒ වගේ තැන් විසඳලා ඒවා කොහොමද හරියට කරගන්නේ කියලා මේ channel එකේ වීඩියෝස් ටිකක් ඉස්සරහට මම දාන්න බලාපොරොත්තු වෙනවා. සහ IT වල ඔයාලට කෝඩින් පැත්තේ අවුල් ළමයි ඉන්නවා. කියන්නේ Python අවුල් සහ database management ඒ වගේ දේවල් අවුල් නම් ඒවටත් මම වීඩියෝස් ටිකක් දානවා. ඔයාලට පහලින් කමෙන්ට් කරගෙන යන්න මොනවද ඩවුට්ස් තියෙන කියලා ඒවටත් මම උත්තර දෙන්නම්. සහ මේ විදිහට මොටිවේෂන් එක අඩු කරගන්න එපා. මොටිවේෂන් එකත් මම ඉස්සරහට මම පුළුවන් තරම් මොටිවේෂන් එක දෙන්නම්. මොටිවේෂන් කරන්න ඔයාලා ගයිඩ් එකක් දෙන්නම්. ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න. මොකද මට කවුරුත් හිටියේ නෑ ඔය ගයිඩ් එකක් දෙන්න. මට කවුරුත් හිටියේ නෑ මොටිවේෂන් එකක් දෙන්න. ඒත් ඔයාලට ඒ දේ මම කරලා දෙනවා. මොකද මම දන්නවා ඒක නැති කමේ අඩුව. ඒක තිබුණා නම් කොහොමද කියන එක මම දන්නවා. මට දැනෙලා තියෙනවා. ඉතින් මම ඒක ඔයාලට දෙන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයාලත් එක්ක ඉන්නවා. හැමෝටම සුබ පතනවා. ඒ ලෙවල් හරියට කරගන්න. ඔයාලගේ ටාගට් එක අචීව් කරගන්න කියලා කියන ප්‍රාර්ථනා කරනවා. හරියට වැඩ ටික කරන්න, ටාගට් එකට යන වැඩ කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. ඔයාලා ඉස්සරහට මේ වගේ වීඩියෝ මම දානවා කියන්නේ ඔයාලා ස්ටඩි වැඩ වල ඕන වෙන වීඩියෝ ටික මම දාන්න. කියන්නේ ෂෝට් නෝට්ස් අනම ඕනෙම දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් එකන ක්ලික් කරගන්න. ඔයාලට ඕන වෙනවා කියලා කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි physics combine IT කියන සබ්ජෙක්ට් තුනේ විශේෂ දේවල් ටික අරගෙන එන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.